සුබ දවසක් මණික් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මම අද ඔයාලට ගෙනාවා වීඩියෝ එකක්. ඒ කියන්නේ ගෙවුඩ සම්බන්ධව ඔයාලා ගන්න ඕන මොන වගේ ගෙවුඩද මොන වගේ જાතියවද කියන එක කතා කරන්න තමයි. ගෙවුඩ ගලක් තෝරද්දි කොහොමද හරිම ගලක් තෝරන්නේ? එතකොට කොහොමද ගෙවුඩ වලින් ලාභ ලබන්නේ කියන එක කතා කරන්න තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා මම ගෙවුඩ ටිකක් දාලා තියෙනවා. එතකොට ඒ ගෙවුඩ වල සම්පූර්ණ බලන්න ඕනේ. දැන් මේ වගේ පෙලක් ඒ වගේ තියෙනවා, paludu තියෙනවා. එතකොට පෙලක් ඒ වගේ එක එක හැඩ තියෙනවා. එතකොට අපිට ඒ කියන්නේ කට් ඇන්ඩ් පොලිෂ් කරන්න පුළුවන් ගල් ප්‍රමාණයක් තියෙනවා, සයිස් එකක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම බලන්න ඕන. ඉස්සල්ලාම ගෙවුඩ වල බලන්න ඕනේ ගෙවුඩ ගලේ පිරිසිදුතාවය. එතකොට අපිට කැරට් කීයක් කපා ගන්න පුළුවන්ද කියලා. එතකොට අන්න ඒ කැරට් ප්‍රමාණයට තමයි අපි සාමාන්‍යයෙන් මිලක් ගහන්නේ. එතකොට දුම් ගෙවුඩ, එතකොට මිල්කි, සිල්කි, එතකොට ඒ වගේ මේ සාමාන්‍ය පාට එන ගෙවුඩ තියෙනවනේ. ඒවට සාමාන්‍යයෙන් කැරට් එකකට රුපියල් 5000න් උඩ මිලක් අපිට ගහන්න පුළුවන්. ඒ කියන්නේ කට් ඇන්ඩ් පොලිෂ් කරායින් පස්සේ කැරට් එකක් එනවා වගේ නම් ඒකට රුපියල් 5000ක් 5000 අතර ගහන්න පුළුවන්. එතකොට කැරට් 3ක් වගේ එන ගලක් අපිට එනවා නම් මේව කළා. එතකොට අපි ඒකට ගහන්නේ කැරට් එකකට මිල ගහනවා රුපියල් 15000 20000 වගේ එහෙම ගහනවා. ඊට පස්සේ ඊට එහා ලොකු ගලක් එනවා නම් අපිට ගහන්න පුළුවන් රුපියල් 35000 මේ වගේ කැරට් එකකට යන්න පුළුවන්. එතකොට එහෙම තමයි සාමාන්‍යයෙන් ගෙවුඩ වල මිල ගන්න. නමුත් අපි දැන් ගෙවුඩ ගලක් කැරට් 10ක් තියෙනවා කියලා. එතකොට ඒ කැරට් 10ටම මේ ওই මිලවල් ගහන්නේ. අපි මිල ගහන්නේ අපිට කට් ඇන්ඩ් පොලිෂ් කරායින් පස්සේ අපිට කැපිලා එන ගානට තමයි අපි මිල තීරණය කරන්නේ මේකට කොයි වගේ මිලක්ද දෙන්නේ කියන එක. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් මැද paludu තියෙන ගෙවුඩ, එතකොට බබල්ස් තියෙනවා, එක්ස්ක්ලූෂන් තියෙනවා. එතකොට ඒ වගේ ගෙවුඩ වලින් ගන්න එපා. ඒ කියන්නේ ගන්න එපා කියන්නේ මොකද? ඒවා ගත්තොත් හීට් එකේදී පිපිටට සමහරක් විට ඔයාලා පරදින්න පුළුවන්. එතකොට ඔයාලා මොකද කරන්න ඕනේ? ගෙවුඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඉස්ලාම් ගලේ පිරිසිදුතාවය බලන්න ඕනේ. එතකොට ඊට පස්සේ දෙවනුව බලන්න ඕනේ මේ ගලෙන් සාමාන්‍යයෙන් මොන වගේ කලර් එකක් එයිද කියන එක. ඊට පස්සේ බලන්න ඕනේ අපිට මේ ගලෙන් කැරට් කීයක් ගන්න පුළුවන්ද කියලා. අන්නේ ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි අපි සාමාන්‍යයෙන් ගෙවුඩ වලට යන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් අනිවාර්යෙන් ගෙවුඩ කරලා පරදින එක පරදිනවාමයි. එතකොට ඔය හැම දෙයක්ම අපි දැනන් ඉන්න ඕනේ. එතකොට ගෙවුඩ ගලක් මිලදී ගද්දී අපි ඔය කරුණු ටිකත් එක්කලා අනිවාර්යෙන් හොඳටම බලන්න ඕනේ කොහොමද හොඳ කලර් එකක් එනවද නැත්නම් මේක වැඩක් නැද්ද කියලා. අනිත් එක මේ තව දෙයක් තමයි ඔයාලා මිලක් ගැහුවට පස්සේ ඒ ගල ඊට වැඩි කර කර ගන්න යන්නම එපා. ඒ ගල ඒ කියන්නේ එතකොට ඒ ගන්න කෙනා දන්නවා ඔයාලට ඒ ගල ඕනමයි කියලා. එතකොට එයාත් කරන්නේ එයාලගේ ලොකු මිලකට යනවා. මොකද ගෙවුඩ කියන්නේ පරදින්නත් පුළුවන්, දිනන්නත් පුළුවන්. ඒ කියන්නේ එතකොට ඒ හින්දා ඒ මිව එක අපි තියාගෙන තමයි සාමාන්‍යයෙන් ගෙවුඩ කරද්දි ගන්නෙ. ඒ හින්දා ගෙවුඩ ගලකට මිල ගහද්දී අර කැරට් ගන්නට මිල ගහන්න ඒ කියන්නේ අපිට කට් ඇන්ඩ් පොලිෂ් කරාන් පස්සේ එන කැරට් ප්‍රමාණයට ඒ අනුව තමයි අපි ගෙවුඩ ගලක් ගද්දි මිල ගහන්නේ. ඉතින් ඒ විදිහට මිල ගහලා හරියට ගෙවුඩ කරන් යන්න ඔයාලා පරදින්නේ අනිවාර්යෙන් දිනනවා. ඒ හින්දා කියන්නේ මගේ මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරලා channel එකට අනිවාර්යයෙන්ම හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාගෙන යන්න. ඉස්සරහට මම ඔයාලට තව වීඩියෝ අරන් එනවා. ඉතින් සුබ දවසක් එහෙනම් ඔයාලා හැමෝටම